පුරුදු විදියටම උදේ පාන්දර අතර පටන් ගත්තා. උදේ ඇත්තම පොඩ්ඩක් 9 විතර වුණා. 8ට තිබ්බ ප්ලෑන් එක 9 වුණා. ඉතින් පිටත් වෙද්දි ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නේ ගොඩක් කට්ටිය බලන ගොඩක් ආසයෙන් බලන රසවත්දේ කියලා සෙග්මන්ට් එකක් අපි කරන දනුව එක අන්න ඒක රෙකෝඩින්ග්ස් මම දෙප්පේ. ඉතින් ඒක ඉවරලා මම දැන් යන්න ඕනි ප්‍රෝ ෆුඩ්ස් එක්සිබිෂන් එකට පොඩ්ඩක් ඒකේ සිටුේෂන් එක බලන්න. ඊට පස්සේ සිතම ලයිෆ් වෙලා යනවා ඩුබායි එක්ස්පෝ එකේ සිටුේෂන් එක බලන්න. ඒ දෙකම බලලා ඊට පස්සේ ඩයමන්ඩ් එක්සලන්ස් අවෝඩ්ස් අවෝඩ් සෙරමනි එකක් තියෙනවා අපේ ක්ලයන්ට් කෙනෙක්ගේ. ඒකට යන්න ඕනි. ඉතින් ඒකට ගිහින් ඉවර කළා කරද්දී මම හිතන්නේ සල් මේ වැඩේ මැනේජ් කරන්න පුළුවන් ඒ වෙලාව ටික ඒ මැද්දේ මනි එක්ස්චේන්ජ් එකකට යන්න ඕනි පොඩ්ඩක්. හොඳටම රෂ් දවසක්. හැමදේම අන්තිම ටක් 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 ගාලා යනවා තියෙන්නේ. මම දැන් ටක් ගාලා වෙලාව 1:45 3 වෙද්දි මම තාමෙන් දැන් ඉන්නේ මාළඹේ. මම 3යි at least 3:05 වෙද්දි ලුම්නා බෝල් රූම් එකේ සිනමා ලයිෆ් එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ at least before 4 ස්පැක් සෝල් එකට යන්න ඕනේ පොඩ්ඩක්. බීකේ තියෙන BMS ඉච්ච තියෙන and 5 මාර සල්ලි මාර ගන්න තියෙනවා. හරි මහත් සිං ටක් ගාලා ලුම්නා බෝල් රූම් එකේ ඉන්න ඕනේ. මම කිව්වේ ඉතින් level 7 එකට සිනමා ලයිෆ් එකේ මෙතන තියෙන වැඩේ බලලා ටක් ගාලා යන්න ඕනේ. මම දැන් වැඩේ පටන් ගන්න තියෙනවා. මම මට ගෙදර යන වෙලාවක් වෙන්නේ නැහැ. ඒක නිසා ටක් ගාලා දැන් මම තාම එක වරකට BMS ස්ටේෂන් යනවා. BMS ස්ටේෂන් කියලා ටක් ගාලා ඔළුව දාලා ඒ වැඩේත් කළා. දැන් ඕල්මෝස්ට් ඉලා වොච් එකක් නැහැ. පාරලඟ 6 ටක් ගාලා ඉක්මනට වැඩි ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ටක් ගාලා ගිහිල්ලා ටක් ගාලා ඔය තාම යනකම් මට එක වැඩක් කරගන්න තියෙනවා. මනි එක්ස්චේන්ජ් එකේ මනි චේන්ජ් කරගන්න මෙසේජ් එකක් තියෙනවා. ඒක කරගන්න තියෙනවා. ඉතින් මම නාව කොහමද කරගන්න. බයි ජීව්. හැමදාම වගේ අන්තිම මොහොතේ බඩු පැක් කරලා. I love you so much. මං හිතුවේ මේකේ මේ ගේනවනේ බඩු ලිස්ට් එක තියෙනවා කියලා. ඒක වෙනකලේ ලියලා. අන්තිමට මේක කවපස්සේ මේ බඩු ලිස්ට් එකද? yes. ඔඩ් ලේසි ඔබ ටිකට් බදා යන්න තියෙනවා. මේකේ ලිස්ට් එක ගේන්න මට ඔය. Enjoy Thailand, but don't come back empty handed. මම යම් බොරුවක් නෑ. නිකන් මේ නෝස්තිලා එන්න දුකයි කියලා යවනවා. යන්නේ එන්න ලිස්ට් එකක් තියන්න පාරම. shawl. ඒක බලන්න. perfume. perfume ඉතින් මට සුවඳ එක තමයි මම කියන්නේ. හරි මම හොඳ එකක් ගන්න කරපොත සුන්දර ගන්නවා. Jimmy Choo. Cute side bag, black leather. ඒ කියන්නේ කාලයකට පස්සේ මම හිතන්නේ පළවෙනි පාරට එයාපෝට් කලින් යනවා. ඒ කියන්නේ පැය දෙකකට විතර කලින් යනවා. අන්තිම ලාස්ට් අන්තිම පැයේ තමයි දුවන් යන්නේ. අද පොඩ්ඩක් කලින් යනවා. ගිහලා බලමු. අද කලින් යනවා කියලා කිව්වට කලින්ම නෑ 9:10යි. ලයිට් ට්‍රිප් එකක් යනවා කියලා මාර මගේ ෆන්ක්ෂන් එක බුක් වෙලා තියෙනවා. මම 16 Pro Max. ඉතින් බොයිස් වල ඔක්කොම නෙමෙයි. තව බොයි කෙනෙක් ගිහිල්ලා මේ දෙන්නේ ට්‍රිප් එකක් ගන්න හදන්නේ. ට්‍රිප් එක යනකම් වැඩ කරලා දැන් ඉතින් ආයෙ වැඩ ගන්න තතු. ඉතින් ජානේ මොකද කියන්නේ excited to see me. excited කෙනෙකුට බයලා ඉන්නේ. ඒක බයෙන් දෙන්නේ නැහැ. මම බය වෙන දෙයක්. මම වෙන දෙයක්. outfit එක වගේ airport outfits. අපේ මේ හැමදාම දැන් outfits එක නම් 141 to Bangkok is now ready for boarding. boarding පටන් ගන්න හදන්නේ. දැන් අපිට board වෙන්න පුළුවන්. දැන් boys ලා තාමඩ මා කලින් දවස් vlog එක අප්ලෝඩ් කරා.
1-7 on board එනවා ඉතින් ජනිත් තව පැය කීයකින් පැය 4කින් විතර මන්න හොඳට නිදා ගන්නකොට හොඳට මහන්සි මොකද ඊයේ දවසේ පැය 3යි අද දවසේ නිදාගත්තේ නැහැ මම යන හොඳ නිදා රෙස් කරලා ඉන්නේ මොකද්ද වාගේ දැන් ප්ලේන් එක ගන්න දින බලාපොරොත්තු වෙන්නේ එන්ටර්ටේන්මන්ට් නැහැ ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ මොකද ඇවට ඩවුන්ලෝඩ් කරන ගමන් ඇවට ඩවුන්ලෝඩ් කරනවා මම වැඩක් නේ කරන්නේ මොකක් වැඩක් එක ඔව් ඔපරේෂන්ස් පැත්තට කරනවා ඉතින් පැය 4-5කට ස්විච් ඔෆ් වෙන නිසා මේටි හදලා යන්න ඕනේ ඉතින් එහෙනම් මේ vlog එක මෙතන ඉවරයි මම යනවා මේ එඩිට් කරලා දානවා මම නින්ද ගියේ නැත්තම් කවුද ඉදිමත් අයවා මේ ඇස් දෙවෙන්න ඕකේ ජය වේවා